ආයිබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාම. මේ මාසේ 16 වෙනිදාන් අවසන් වුණ සතියේ වීක්ලි රිපෝට් එක තමයි මේ වීඩියෝ එකකින් ඇනලයිස් කරන්න බලාපොරොත්තු වෙන්නේ. SPI chart එකත් අපි කලින් වීක් එකේ බලාපොරොත්තු වෙන විදිහටම මූව් වෙනවා. මම chart එකට ගිහිල්ලා ඔයාලට පෙන්නන්නම් ඒක. ඒ වගේම ඉකොනොමික් නිවුස් ටිකකුත් තියෙනවා මේ සතියේ රිලීස් වෙච්ච. ඉතින් ඒවත් සමරයිස් කරලා ඔයාලා වෙනුවෙන් අරන් ඇවිල්ලා තියෙනවා. ඒක නිසා එක පොයින්ට් එකක්වත් මිස් කරගන්නේ නැතුව වීඩියෝ එක ඉවරනකම් බලන්න. රයිට්. අපි යන් අද වීඩියෝ එකට. ASPI එක 15916 ඉඳලා 16379 දක්වා දැවැන්ත වර්ධනයක් ලබාගෙන තියෙනවා. ඒක ආසන්න වශයෙන් ගත්තොත් එහෙම ඒකක 463ක පමණ වර්ධනයක්. ඒ වගේම පොසිටිව් මාකට් සෙන්ටිමන්ට් එකක් මේ වෙලාවේ අපිට ASPI එකෙන් පෙන්වුම් කරනවා. S&P SL20 දර්ශකයත් ඒකක 4657 ඉඳලා 4820 දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඉතින් ෂෙයා මාකට් එකේ top 20 කම්පැනිස් වලත් හොඳ පර්ෆෝමන්ස් එකක් කලින් වීක් එකේ වගේම පෙන්වුම් කරලා තියෙනවා. රයිට්. අපි ඊළඟට බලමු රේෂියෝස් ටික කොහොමද මූව් වෙලා තියෙන්නේ කියලා. PER රේෂියෝ එක 8.45 ඉඳලා 8.7 දක්වා වර්ධනය වෙලා තියෙනවා. ඉතින් ඉන්වෙස්ටර්ස්ලා මේ මොහොතේ ඉපැයි මේකකට වැඩි මුදලක් ගෙවීමට කැමැත්තෙන් ඉන්නවා. ඒකෙන් වැඩි විශ්වාසයක් අපිට පේන්න තියෙනවා. ඒ වගේම ප්‍රයිස් ටු බුක් වැලියු එක බැලුවොත් එහෙම 1.12 ඉඳලා 1.15 දක්වා වර්ධනය වෙලා තියෙනවා. බුක් වැලියු එකත් මේ වීක් එකේ යම් තරමකින් ඉහළ ගොස් තියෙනවා. ලාභාංශ ඵලදාව 3.41 ඉඳලා 3.31 දක්වා අඩු වෙලා තියෙනවා. මිල ගණන් වලට සාපේක්ෂව ලාභාංශ ප්‍රතිලාභ සුළු වශයෙන් අඩු වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේක රයිසින් මාකට් එක්ක සිදුවන දෙයක්. මෙන්න මෙතන ටෝටල් ටර්න්ಓවර් කියන ෆිගර් එක බලන්න. ටෝටල් ටර්න්ಓවර් එක වැඩි වෙලා තියෙනවා රුපියල් බිලියන 9.8 ඉඳලා රුපියල් බිලියන 11 දක්වා. ඒක ආසන්න වශයෙන් ගත්තොත් එහෙම රුපියල් බිලියන 1.14ක පමණ වර්ධනයක්. ඉතින් මේ වර්ධනය අපිට දැක් ගන්න පුළුවන් වුණේ දවස් 3ක් ඇතුළත. ඔයාලා දන්නවා වෙසක් පොය නිසා සඳ සහ අඟහරුවාදා දවස් දෙක මාකට් එක ක්ලෝස් වෙලා තිබ්බා. යම් විදිහකින් දවස් 5ම මාකට් එක ඕපන් වෙලා තිබ්බනම් මේ වීක් එකේ මීට වැඩිය සෑහෙන්න හොඳ පර්ෆෝමන්ස් එකක් අපිට බලා ගන්න තිබ්බා. ඩොමෙස්ටික් පර්චේසර්ස් යම් තරමකින් අඩු වෙලා තියෙනවා රුපියල් බිලියන 9.6 ඉඳලා රුපියල් බිලියන 9.1 දක්වා. නමුත් ෆොරින් පර්චේසර්ස් වැඩි වෙලා තියෙනවා රුපියල් මිලියන 264 ඉඳලා රුපියල් බිලියන 1.8 දක්වා. ගිය සතියට සාපේක්ෂව සෑහෙන වර්ධනයක් තමයි අපිට මේකෙන් පේන්න තියෙන්නේ. ඒ වගේම ෆොරින් සේල්ස් වලට වැඩිය ෆොරින් පර්චේසර්ස් වැඩි නිසා net foreign inflow එකක් තමයි මේ වීක් එක අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒක වැලියු එකක් විදිහට ගත්තොත් රුපියල් මිලියන 86ක් පමණ වෙනවා. රයිට්. අපි දැන් බලමු ASPI එක කොහොමද මූව් වෙලා තියෙන්නේ කියලා. මම ඉස්සල්ලාම යනවා මේකේ වීක්ලි chart එකට. ඉතින් වීක්ලි chart එකට ගිහපු ගමන් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ ලොකු green candle එකක් හදලා තියෙනවා මේ සතියේ. මේක හොඳ bullish candle එකක් තමයි අපිට මෙතනින් පෙන්වුම් කරන්නේ. මම මේක daily chart එකට ගිහලා පොඩ්ඩක් හොඳට පෙන්වන්නම්. daily chart එකේ අපි බලන ප්‍රධාන moving averages තුනට මුලින් තමයි ASPI එක තියෙන්නේ. 50 period simple moving average එක, 200 period simple moving average එක සහ 20 period EM එකට උඩින් තමයි ASPI එක දැන් මේ වෙලාවේ ගමන් කරන්නේ. ඉතින් ඒ වගේම ඔයාලට පේනවා 50 period EM එක cross කරලා 20 period EM එක උඩට යන්න හදන්නේ. ඉතින් මේක පැහැදිලිවම bullish confirmation එකක්. ඉතින් දැන් මේ lower high එක break කරලා ASPI එක උඩට ගිහින් තියෙනවා. ඒ වගේම මම මෙතන ඇඳගෙන තියෙනවා resistance zone එකක්. මේ රතු පාටින් ඇඳගෙන තියෙන resistance zone එක. ඒකත් ක්ලියර් කරලා ASPI එක උඩට ගමන් කරලා තියෙනවා. මේ දේවල් ගැන මම කලින් සතියේ පැහැදිලි කරා. මිස් වෙච්ච කෙනෙක් ඉන්නවා නම් මෙතන උඩින් කාඩ් එකක් දාන්නම් මේ වීඩියෝ එකත් ගිහින් බලන්න. මාකට් එක all time high එකට ගිහිල්ලා මේ වගේ correction එකකට ආවා. ඉතින් දැන් මේ lower high එක break කරපු නිසා මේ correction එක මෙන්න මේ lower low එකෙන් reversal වුණා කියලා අපිට confirm කරගන්න පුළුවන්. අපි කලින් weeks වල කරපු analysis වලදීත් අපි බලාපොරොත්තු වුණේ මේ දෙයම තමයි. අපි හිතපු විදිහටම මේ දේවල් සිද්ධ වුණා. ඉතින් දැන් අපිට expect කරන්න පුළුවන් market එක මෙන්න මේ වගේ high එකක් හදලා මෙන්න මේ zone එක retest කරලා
නැවතත් ඕල් ටයිම් හයි එක පැත්තට ගමන් කරන්න පුළුවන් වෙයි කියලා. ඉතින් අපි බලන් ඉමු ඉදිරි සතිවලදී කොහොමද මේක වෙන්නේ කියලා. කොහොම වුණත් දැන්ට තත්ත්වය සුබදායකයි. දැන් අපි බලමු මේ සතියේ රිලීස් වුණ ඉකොනොමික් නිවුස් මොනවද කියලා. මාර්තු මාසයේ පුද්ගලික අංශයේ ණය වර්ධනය වේගවත් වෙලා තියෙනවා. පෙබරවාරි මාසයේ රුපියල් බිලියන 106ට සාපේක්ෂව මාර්තු මාසයේදී රුපියල් බිලියන 173 දක්වා ඉහළ ගිහින් තියෙනවා. ඉතින් අඩුපොලි අනුපාත හා වැඩි දියුණු කළ ආර්ථික තත්ත්වයන් තමයි මේකට හේතු වෙලා තියෙන්නේ. ඒ වගේම කිව්වොත් මේ මාසයේ මුලදී සංචාරක අංශයේ වර්ධනයක් තියෙනවා කියලා මේ නිවුස් එකෙන් කියලා තියෙනවා. මේ මාසේ පළමු සතිය තුල පමණක් සංචාරකයන් 33910ක් මෙරටට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම කිව්වොත් පෝස්ට් සිටි එකේ සංවර්ධනයත් සංචාරක ව්‍යාපාරයට රුකුලක් වෙලා තියෙනවා. ඒ වගේම මහ බැංකුවේ වාර්තාවලට අනුව අප්‍රේල් මාසයේ ඉපැයීම ඇමරිකානු ඩොලර් මිලියන 646ක් විදිහට පෙන්눔 කරලා තියෙනවා. මාර්තු මාසයේදී කාර්මික නිෂ්පාදනයේ යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා කියලා මේ නිවුස් එකේ කියලා තියෙනවා. 2025 මාර්තු මාසයේ කාර්මික නිෂ්පාදන දර්ශකය 5.6කින් ඉහළ ගිහින් තියෙනවා. මේකට හේතු වෙලා තියෙන්නේ ප්‍රධාන නිෂ්පාදන අංශ වලට කැපී පෙනෙන වර්ධනයක් ලැබී තිබීම. ආහාර නිෂ්පාදනයේ 7.2කින්ද ඇඟලුම් නිෂ්පාදනයේ 18.6කින්ද පිරිපහදු කළ khනිජ තෙල් නිෂ්පාදනයේ 7.6කින් වැඩි වෙලා තියෙනවා. ඉතින් 2025 දී ආර්ථිකය ක්‍රමයෙන් වේගවත් වෙනවා කියලා තමයි මේ ෆිගර්ස් බලුවම අපිට පෙන්눔 කරන්නේ. මේ සතිය තුල රත්තරන් මිල පහත වැටලා තියෙනවා. කැරට් 22 රන් පවුමක් රුපියල් 6000කින් පමණ පහත වැටලා තියෙනවා. වර්තමාන මිල වෙන්නේ 240500ක්. ඒ වගේම කැරට් 24 රන් පවුමක් රුපියල් 260000 දක්වා පහත වැටලා තියෙනවා. ඉතින් උද්දමනය සහ විනිමය අනුපාත ස්ථාවර කිරීමේ අපේක්ෂාව අපිට මේකෙන් පෙන්눔 කරන්න පුළුවන්. අවසාන වශයෙන් කිව්වොත් හොඳ අප්වර්ඩ් මොමන්ටම් එකක් මේ සතිය අපිට මාකට් එකේ බලා ගන්න පුළුවන් වුණා. ඒ වගේම කිව්වොත් විදේශ ආයෝජකයන්ගේ සහභාගීත්වය පොසිටිව් සිග්නල් එකක් විදිහට අපිට දකින්න පුළුවන්. එහෙනම් අදට මම මේ වීඩියෝ එකෙන් සමුගන්නවා. ප්‍රශ්න මොනවාද තියෙනවා නම් ඔයාලට කමෙන්ට් සෙක්ෂන් එකේ අහන්න පුළුවන්. ඊළඟ සතියේත් මේ වගේම වීක්ලි රිපෝට් ඇනලිසිස් එකක් අරගෙන එන්න. වීඩියෝ එක හොඳ නම් ලයික් එකක් දාලා channel එක subscribe කරන්න අමතක කරන්න එපා. මම වසන්ත ජයශාන්.